දිලිනි good morning. මේ ඉන්නේ අපි මාලදිවයි නේද? බාලිද? අපි කෑම කන ගමන් ඉන්නේ. කොණංගේ? කොණංගේ? අම්බලන්ගොඩ කියන්නේ ඉතින් අපිට ගෙදර වගේ තමයි. අද වැස්සත් එක්ක වතුර ටිකක් වැඩි. හැබැයි මෙතන කිරල ගස් තියෙනවා. කිරල ගෙඩි වැටෙනවා. හොඳයි. ආදරෙන් ඉන්න දෙන්නෙක්ට තුන් දෙනෙක්ට එහෙම නැත්නම් ෆැමිලි එකකට තනි වෙන්න නියම තැන කපල් වලට ආදරෙන් ඉන්න අයට මේක විශේෂ තැනක්. මේ වගේ ලස්සන ඒරියා එකක් තියෙනවා මේ පැත්තෙත් අපිට ඉන්න පුළුවන්. අම්මයි පුතයි උදේම නැගිටලා පරිසරය හදලා. කොණංගේ? 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 අපි දැන් ඉන්නේ කොණංගේ සබානායිකේ. දැන් අපි එළිය පොඩ්ඩක් රවුමක් යනවා. එළිය යනවා මේ එහා පැත්තේ ඉන්නවා නංගි හාමි. ඔව් මේ වචන අර අම්බලන්ගොඩට ආවේනික රූකඩ වල තියෙන නම් තමයි මේ තියෙන්නේ. දැන් අපි ඉන්නේ අම්බලන්ගොඩ මේ තියෙන රූකඩ හෙරිටේජ් විලායතේ. ඒක දැන් අපිට මේ පැත්තේ තියෙනවා නංගි හාමි සබානා, මේ පැත්තේ තියෙනවා කොණංගේ කබානා. ඒ වගේම තව තියෙනවා අපි යන් තව බලන්න. අපි නංගි හාමි කබාන තමයි ගිය අවුරුදු දෙකකට කලින් ඇවිල්ලා හිටියේ. අපි ගොඩක් ආසාවෙන් යන්නේන තැනක්. ඉතින් අපි යමු අද ඇවිදලා. මේ වගේ ලස්සන ඒරියා එකක් තියෙනවා මේ පැත්තෙත් අපිට ඉන්න පුළුවන්. පියන් ඉස්සරහට. උදේ පාන්දර 8යි මේ පොඩි වැස්සක් වහිනවා. හැබැයි විඳින්න බලන්න මෙන්න ඒ සුන්දර පරිසරය. ඉතින් වැස්ස කියලා නෑ අපි පූල් එකට පයින්න ඕන තව ටිකකින්. මේ වගේ කැලේකින් වට වෙච්ච හරි අරුම පුදුම තැනක තමයි මේ රූකඩ හෙරිටේජ් තියෙන්නේ. එන්න අපේ රෙවණුත් උදේම නැගිටලා රෙවණ good morning. අපි උදේම තේ බොන ගමන් ඉන්නේ. ඊයරෑ හොඳට නිින්ද ගියානේ. චුට්ටයි. මෙන්න මේ වගේ සැඟවුණු නින්නේක ඉඳගෙන උදේ පාන්දර තේක ඔයාටත් බොන්න තිබුණා නම් කොහොමද ඒ හැංගීම? ආදරෙන් ඉන්න දෙන්නෙක්ට තුන් දෙනෙක්ට එහෙම නැත්නම් ෆැමිලි එකකට තනි වෙන්න නියම තැන. උදේ පාන්දර එනවා රූකඩ හෙරිටේජ් ස්පෙෂල් ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එක ගේන්න මල්ලි. එන්න එනවා. ෂා. බබෙක් එක්ක ආදරෙන් ඉන්නවා මෙන්න මේ වගේ. මෙන්න මේක තමයි ඩියුටි එක. ෂා මොනවද දෙන්නේ මේ අරගෙන ආවේ? කිරලගෙන අපි ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එක දැන් තියලා තියෙනවා. දිලිනි good morning. මේ ඉන්නේ අපි මාලදිවයි නේද? බාලිද? මාලදිවයි නේද? වෙන කොහේ රටකද ඉන්නේ? උදේම ස්විමින් pool එකට ඇවිල්ලා තියෙන ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එකට. ඉතින් අපිට තියෙනවා පාන්, පරිප්පු, චිකන්, ඒ වගේම ජූස් තියෙනවා. මේකෙන් භාගයක් එවන්න ඉවර කළා. ඒ වගේම මැංගෝ, වෝටර්මිලන්. ඊට පස්සේ මෙතන ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් තියෙනවා, පළතුරු තියෙනවා, පාන්, බටර්, ජෑම්, ඒ වගේම මිල්ක් හැමදේම තියෙන පොල් සම්බල් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ගන්න ඔයාලට එන්න තියෙන්නේ රූකඩ හෙරිටේජ්. සීතලේ ආදරෙන් වෙලිලා මොකද්ද දිල්ලි අපි දැන් කරන්නේ? මම බ්‍රෙක්ෆාස්ට් එක මම හල්ලුතු වගේ ගන්න ආවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකේ ඉස්සලම ජූස් එකකින් පටන් ගමු. වැස්සත් එක්ක අර හීතලේ මේ ෆීල් එක නම් ඒ කියන්නේ මේ කාලෙට නැත්තම් හැම වහින්න නැති කාලෙට හැම කාලයකටම මාරම පර්ෆෙක්ට් තැනක් නේ. එන්න උඩ view එක guys. ගස් වැල් වලින් වට වෙලා ඔන්න දැන් රූකඩ හෙරිටේජ් ආවට පස්සේ ඔයාලට පුළුවන් දැන් නංගි හාමි කබාන විතරක් නෙමෙයි කෝහාමි මේ ඕනම ප්‍රයිවට් පූල් එකක මෙන්න මේ අත්දැකීම ඔයගොල්ලන්ට ගන්න. ඉතින් දැන්ම ඔයගොල්ලෝ ඇවිල්ලා ඔයා කවදා හරි අම්බලන්ගොඩ රූකඩ හෙරිටේජ් එනවනම් ඔයා එන්නේ කාත් එක්කද කියලා පහලින් මෙන්ෂන් කරන් යන්න. මෙන්න මේ වගේ සර්ප්‍රයිස් එකක් වාගේ ආදරවන්තයට දෙන්න. ප්‍රයිවට් විලායකක ප්‍රයිවට් පූල් එකක දවසක් ආදරෙන් ගත කරන්න ඔයාට පුළුවන් දවල් කාලේ එහෙම නැත්නම් ඩේ අවුට් එකක් ගත කරන්න. එහෙමත් නැත්නම් අපි වගේ රෑ එළි වෙනකන් ඉඳලා දවසක් දෙකක් Tamanට කැමති විදියට ගත කරන්න පුළුවන්. මෙතනට එනවාට පුළුවන්. මෙතනින් එහා පැත්තේ තියෙන මාදුගඟ හිතලා බලන්නේ ෆීල් එක. මෙතන කිරල ගස් තියෙනවා, කිරල ගෙඩි වැටෙනවා. මේ සිසිලසත් එක්ක උදේ පාන්දර අහලා තියෙනවද අර උදේට බ්‍රෙක්ෆාස්ට් එහෙම නැත්නම් උදේට කෑම ගන්න ඕන රජෙක් වගේ කියලා. ඔන්න රජ කුමාරයයි රජ කුමාරිටයි වගේ
ඇවිල්ලා තියෙනවා අපිටත් බ්‍රෙක්ෆාස්ට් එක. එන අපි එන්ජොයි කරමු. අප්පා කැමති උදේ පාන්දර මෙන්න මේ වගේ රෝස් පාන් එක්ක පොල් සම්බෝල පරිප්පු ඒ විතරක් නෙමෙයි මෙන්න චිකන් කරිය. දැන් ඔයා අර බ්‍රෙක්ෆාස්ට් එක ඉංග්‍රීසි එහෙම නැත්නම් වෙස්ටර්න් විදියට කැමති නම් මෙන්න තියෙනවා සොසේජ් එහෙම නැත්නම් මෙන්න මගේ ඔම්ලට් එක. මම වතුර මැදගෙන හිටගෙන කන්නේ පුදුම ආසාවකින් රෝස් පාන් එක්ක පොල් සම්බෝල ටිකක් තවරලා කාලා බලමු. මේ දැන් එනවා අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා මේ වෙලාවේ වේදිකාවට සැපත් වෙනවා. Oh my god. 2, 3. Good mate. What's this? අපි බොනවා මේ. එකපාරට කැලේ මැද්දේ සැඟවිච්ච අරුම පුදුම විලා එකක් බලන්න යමුද? කපල් වලට ආදරෙන් ඉන්න අයට මේක විශේෂ තැනක්. විශේෂයෙන්ම හනිමූන් කපල් එහෙම නැත්නම් දුර රටක ඉඳන් ලංකාවේ නිවාඩුවට එන අයට එහෙම මේක විශේෂයි. අපි ගිහිල්ලා බලමු. ඔයා දැනගෙන හිටියද මාදු ගඟ අයිනේ තියෙන ආදරෙන් වෙලිලා ඉන්න පුළුවන් සුපිරි විලා එකක් ගැන? අද අපි ඇවිල්ලා තියෙන්නේ රූකඩ හෙරිටේජ්. ඉතින් රූකඩ හෙරිටේජ් කියන්නේ විලා ලෝකයක්. කෝනංගි නංගිහාමි කබාන අපි මේ දෙකේම ඉඳලා ටිකක් වෙනස් අත්දැකීමක් ගන්න මෙන්න ඇවිල්ලා ඉන්නවා මාදු ගඟ අයිනටම. මෙතනින් එහා පැත්තේ ගඟ තියෙන්නේ. ඉතින් මේ ගඟත් එක්ක ඔයාලට පුළුවන් මේ ගඟේ සිසිලස විඳින ගමන් ඔයාගේ ආදරවන්තයෙක් ඇවිල්ලා ගොඩාක් ආදරෙන් කල් ගත කරන්න මේ එක්ස්පීරියන්ස් එක නම් ඔයාව පුදුම කරයි. ඔයා ඉතින් මේ එක්ස්පීරියන්ස් එකට කැමති නම් මේ වගේ වෙනස් අත්දැකීමකට කැමති නම් දැන්ම එන්න රූකඩ හෙරිටේජ්. මොකද හිතෙන්නේ තිල්නේ මේ වගේ තැනකට ආවම. අතරම මාර නිස්කලංකයි අර අමුතු අත්දැකීම් ගන්න කට්ටිය ඉන්නවනේ. යාලට වෙනස්ම විදිහ තැනක් කියන ගඟ අයිනෙම තියෙන්නේ. ජකුසියක් තියෙනවා. ඉතින් මේ පැත්තේ කීරල ගස් ඊට පස්සේ මාදු ගඟ මේ ළඟම තියෙන්නේ. ඉතින් ආරක්ෂිතව ඉන්න වෙනස් විදිහ තැනක එක සද්දත් ඇහෙනවා. අමුතු තැනක්. ඒ කියන්නේ අර අමුතු ෆීල් එකට අර විශේෂයෙන් අර ටිකක් එහාට ගියපු අත්දැකීමක් ගන්න. ඇඩ්වෙන්චර් එකක් වගේ. ඉතින් ඒක වෙනම ෆීල් එකක්. මෙතනට ඇවිල්ලාම තමයි මේක විඳින්න ඕනේ නේද? ඔව්. ඉතින් අට්ටිට ඉන්වයිට් කරනවා ඇවිල්ලා මේ අත්දැකීම විඳින්න කියලා. Home. One, two, three. Ami, Tata. මොකක්දයි? යා Oh my God! See, stop it! ඔව් වතුරට ගාබේජ් ඇවිල්ලා. අයියෝ අනේ පාපිෂ් ඉන්නේ හරියටම මාදු ගඟ අයිනටම ඇවිල්ලා මෙන්න මේ ඈතින් ඉන්නවා කිඹුල්ලුත් ඕගොල්ලොන්ට මේ මාදු ගඟට ආවොත් ඕගොල්ලොන්ට කලින් වීඩියෝ බැලුවා නම් මතකනේ මාදු ගඟේ බෝට්ටු සවාරි යන්න පුළුවන්. අද වැහැලා අද වැස්සත් එක්ක වතුර ටිකක් වැඩි. හැබැයි මේ අත්දැකීම ගන්න එන්න බලපිටිය මාදු ගඟට. ඉතින් රූකඩ හෙරිටේජ් එන ඔයාට පුළුවන් මාදු ගඟ එක්ස්පීරියන්ස් එකක් ගන්න. එහෙම නැත්නම් බෝට්ටුවෙන් ගිහිල්ලා ෆිෂ් තෙරපි කිඹුළු බලන්න. ඉතින් ගොඩක් දේවල් පන්සල් තියෙනවා, දූපත් ගණනාවක් තියෙනවා. ඉතින් මාදු ගඟේ අත්දැකීමත් ඔයාට පුළුවන් මෙතනින්ම ලබා ගන්න. ඉතින් මෙන්න මේ වගේ ඇවිදින්න ට්‍රැවල් කරන්න කැමති අයට අම්බලන්ගොඩ බලපිටිය කියන්නේ ඉතින් සුපිරි පාරාදීසයක්. අම්බලන්ගොඩ කියන්නේ ඉතින් අපිට ගෙදර වගේ තමයි. වෙලාව හරියටම රෑ 8යි. අපි ඇවිල්ලා ඉන්නේ අම්බලන්ගොඩ සැඟවුණු නිම්මය රූකඩ හෙරිටේජ්. මොනවද මල්ලි මේ තියෙන්නේ? වෙල්කම් ඩ්‍රින්ක් වෝටර්මෙලන්. wow. රෑ කියලා නෑ. ඔන්න ආදරෙන් ආව ගමන් ආදරෙන් දීලා තිනවා මෙන්න මේ වගේ වෙල්කම් ඩ්‍රින්ක් එක. ඉතින් අද අපි ඕගොල්ලන්ට ෂෙයා කරනවා රූකඩ හෙරිටේජ් එක්ස්පීරියන්ස් එක. thank you මල්ලි. අපි යමු එන්ජොයි කරමු. අපි දැන් ඉන්නේ හරියටම රූකඩ හෙරිටේජ් අම්බලන්ගොඩ. රෑට කන්න බඩගින්නක් ආව. බඩගින්න කියනකොටම මෙන්න ඒගොල්ලෝ අරන් ඇවිල්ලා තිනවා රෑ කෑම මේසය මෙතනටම. මෙතන තියෙනවා අද සී ෆුඩ් මේ ලංකාවේ අපේ රයිස් එක්ක මෙන්න ඇවිල්ලා තිනවා සුප් එක. ඒකත් එක්ක මෙන්න මේ වගේ සී ෆුඩ් චොක්සියක් තියෙනවා යමි. ඒකත් එක්ක මෙන්න හම්බෙලා තිනවා අපිට chili paste එක sauce එක. ඒ විතරක් නෙමෙයි මෙන්න රූකඩ ස්පෙෂල් වටලප්පන්. දැන් ආව වෙලේ ඉඳන් ආදරෙන් වෙලෙනව වෙනුවට රූකඩ හෙරිටේජ් ආවට පස්සේ කෑම වලිනුත් ඕගොල්ලෝ ආදරෙන් වෙලනවා. මෙතන දැන් කෑමෙන් පස්සේ අපිට තියෙනවා පූල් එක පැත්තට යන්න.
මෙතනට ඇවිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ පෙම්වතාට පෙම්වතියට රෑ එළි වෙනකන් ආදරෙන් කෑම කවන්න. දැන් අපි කෑම කන ගමන් ඉන්නේ. කෑම නම් next level අර අපේ විදියට හැමදේම හරි සරල විදියට තියෙනවා. අර කෑම වල රස ස්පයිසි ඒවා next level නේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඇවිල්ලා Tamanට කැමති ඕනම දෙයක් රූකඩ හෙරිටේජ් වලින් ඉල්ල ගන්න. ඉතින් අර ඔයාගේ full package එකට include වෙනවා මේ හැම දෙයක්ම. අපි වැඩි විස්තර පහලින් දාන්න. දැන් දීල්නේ ආවෙල ඉඳන් කනවය විතරයි. මොකක්ද ඊළඟට කරන්නේ? දැන් ඊගාවට වටලප්පන්කම්. අයි pool එකට යන්නේ නැද්ද? මෙතනට එන ඔයාට පුළුවන් කාලා බීලා රෑ ආදරෙන් pool එකේ වුණත් තනි වෙන්න එළි වෙනකන් ආදරය කරන්න එන්න අපේම තැන. ෆැමිලි විදිහට ඇවිල්ලා ඉන්නවා අපි අතරට බලමු. ඔව්. දැන් ඔන්න වලව්වක් කිව්ව ගමන් ෆැමිලි මතක් වෙනවා. ඔන්න ෆැමිලි වලට ඉන්න හදපු තැනට ගිහිල්ලා අපි බලමු. මේක මල්ලි විලා විතරමද මෙතන තියෙන්නේ? ඔව් අයියේ මේකේ අපේ තියෙනවා කියන්නේ ගෲප්ස් වගේ එනකොට තියෙනවා බංගලෝ එක. ඒකේ රූම්ස් 3ක් තියෙනවා. එතකොට ඒකේ අපි ලෝකල්ස් අයට දෙනවා 8ක් 12ක් අතර ඉන්න පුළුවන්. කීයද මල්ලි ගාන යන්නේ සාමාන්‍ය නේද? ඔව් ඒක දෙන්නේ අපි විලා ඔන්ලි චෙෆ් එක්ක. එතකොට ඒගොල්ලන්ට බඩු ගෙනල්ලා දීලා හදා ගන්න විදියට. ඒ කියන්නේ අර ට්‍රිප් එකක් යනකොට ටයිම් එක සේව් කරලා ඔව් චෙෆ් කෙනෙකුත් එක්ක දෙන්නේ ඕගොල්ලන්ට ඇවිල්ලා කැමති දෙයක් කැමති විදියට හදලා ඉදාසේ එන්ජොයි කරන්න පුළුවන් නේ. ඔව් දැන් අයියලා හිටපු රූම් එකේ ප්‍රයිවට් පූල් එකක් තියෙනවා. ඒක ෆැමිලි වලට එන්නත් පුළුවන්. කපල්ස් වලට තමයි මේන්ලි හදලා තියෙන්නේ. එතකොට කපල්ස් හිටියොත් ෆුල් බෝඩ් එක 40000ක් වෙනවා මේ රූම් එක. 40000ට ෆුල් බෝඩ්. ඔව්. 40000කට මේකේ තියෙන අර අත්දැකීම කියන්නේ ඔයාලට පුළුවන් මාර ප්‍රයිවසි එකක් තියෙනවා. අර ආදරෙන් වෙලෙන දෙන්නෙටනේ. විශේෂයෙන්ම නිව්ලි මැරිඩ් කපල් එහෙම නැත්නම් හනිමූන් එකට වුණත් නියම තැනක්. ඉතින් ඇවිල්ලා ඔයගොල්ලන්ට එන්ජොයි කරන්න පුළුවන්. මාර වයිබ් එකක් තියෙනවා. මේක හරියටම තියෙන්නේ කොහෙද? දැන් අම්බලන්ගොඩට ඇවිල්ලා අපි එනවනම් මේ රූකඩ හෙරිටේජ් විලා එක හොයාගෙන ඔව් අම්බලන්ගොඩ ටවුන් එකේ ඉඳලා හරියටම කිලෝමීටර් 2යි මෙතෙන්ට. ඒකට ගෝල් රෝඩ් එකේ ඉඳලා මීටර් 200කින් තමයි අපි ලොකේටඩ් වෙලා තියෙන්නේ. මල්ලි දැන් මේකේ මේ රෑ ඉන්න නැතුව අපිට ඩේ පැකේජ් එකක් තියෙනවද ඔයගොල්ලෝ ගාව? ඔව් අපේ ඒකට වෙනම හදපු ස්පෙෂල් පැකේජ් එකක් තියෙනවා. ඒක 20000ක් වෙනවා කපල් එකටම. වෙල්කම් ඩ්‍රින්ක් එකයි, ලන්ච් එකයි, ඊවිනින් ටී ඇන්ඩ් කේක් එකයි ඒකට පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඔන්න ඔයාගේ විශේෂ දවසට ඔන්න යාලා දෙනවා ඩේ පැකේජ් එකත් ඕගොල්ලන්ට ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. හරි ලස්සන හරි අපූර්ව තැන. ඕනංගි නංගි හාමි කබාන විතරක් නෙමෙයි. මේගොල්ලෝ හඳුන්වලා තියෙනවා මාදුගඟ අයිනේ හරි අමුතු විදියට ටිකක් අර ඇඩ්වෙන්චර් වලට කැමති අයට සුපිරි විලා එකක්. මල්ලි අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමුකෝ. ඔව් අයියේ ඒකේ අපේ ජගුසියක් තියෙනවා රූම් එක ඇතුලේ. ඒක අපි ෆුල් බෝඩ් දෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ 35000කට. ඩේ අවුටින් එක 15000කට. ඒකේ දැන් ඉස්සරහට ඔයගලන්ට බලන්න පුළුවන් වීඩියෝ එක. මට කියන්න තියෙන්නේ හැමෝටම ඇවිල්ලා එන්ජොයි කරන්න කියලා. ඇඩ්වෙන්චර් කැමති අයට විතරක් නෙමෙයි ආදරෙන් ඉන්න අයට ආදරේ බෙදා ගන්න කැමති අයට තමන්ගේ පවුලේ අය එක්ක වුණත් ඇවිල්ලා මෙතන ආදරෙන් තමන්ගේ ගෙදර ඉන්නවා වගේ ඉන්න පුළුවන්. ඕනම දෙයක් හරි ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නවා. ඕගොල්ලන්ට ඕනම දෙයක් ඕන කැමති කෑමක් කන ගමන්නේ. ඔව්. අපි කනවා පුඩින් කැරමල් පුඩින් වෛර. දන්නේම නැතුව මේ කාලය ගෙවිලා ගියා. ඉතින් ඔන්න හවස් වුණා. ඊළඟ දවසත් උදා වුණා. දැන් අපි චෙක් අවුට් වෙන්න වෙලාව ඇවිල්ලා තියෙන. ඉතින් සුපිරි එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔන්න ඕගොල්ලන්ටත් පුළුවන් රූකඩ හෙරිටේජ් ආවොත් මේ අත්දැකීම ගන්න. අපි ගිහිල්ලා එන්න. ජය වේවා.